සුබම සුබෝදෑසනක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනියන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහය නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන අතර හොඳයි. වෙනද වගේම අද දවසේ දිනසික වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි ඇදහිල්ලෙන් ශක්තිමත් කරගමු. හොඳයි. උදෑසන ඔබ සමග වේදාන්ත යනවා හිතෝපදේශ 20 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය සුද්ධ ලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමීන්ගේ පහනය ඒ සියලුම ඇතුල් කොටාස සෝදිසි කරන්නේය. ආමේන්. ස්ථානය තුල යම් කාරණාවක් ඔබගේ මගේ ආත්මයට ආත්මනාවසේ මතක් කර දෙනවා. මේ ස්ථානයේ කියන මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමීන් වහන්සේගේ පහනය එය සියලු ඇතුල් කොටාස සෝදිසි කරනවා. ඒ කියන්නේ මනුෂ්‍යයාගේ ආත්මය කියන්නේ දෙවියන් වහන්සේගේ පහන. මොකක්ද මේ තිබෙනා වූ ගැඹුර? අපි දකින මනුෂ්‍යෙක් ගත් විට ආත්මය, ප්‍රාණය, ශරීරය කියලා කොටස් තුනකින් සම්පූර්ණ මනුෂ්‍යයා සිටිනවා. ඒ වගේම අපි පරණ ගිවිසුමට යද්දී දේව මාලිගාව ගැන සඳහන් කරනවා. එහි කොටස් තුනක් තිබුණා. එකක් පිටත මළුව, ඊට පස්සේ සුද්ධස්ථානය, ඊට පස්සේ අතිශුද්ධස්ථානය. අතිශුද්ධස්ථානය තුල තමයි දෙවියන් වහන්සේ වාසය කරේ. එහි තිබුණේ ගිවිසුම් පෙට්ටිය. අතිශුද්ධස්ථානය ඇතුළේ තිබුණේ ගිවිසුම් පෙට්ටිය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. යමෙක් දෙවියන් වහන්සේට තමන්ගේ ජීවිතේ බාර දෙන විට දෙවියන් වහන්සේ මනුෂ්‍යගේ ආත්මය නැවත අලුත් කරනවා. ඒ අලුත් කරන ආත්මය තුළට දෙවියන් වහන්සේ ඇතුල් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයි. දෙවියන් වහන්සේගේ වචනේ මනුෂ්‍යගේ ආත්මයේ ඇතුළට ඇතුල් වූ පසු මනුෂ්‍යයාගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නවා. ඒ ජීවිතේ පරිවර්තනය වෙන්න ගන්නවා. ඒ නිසා මේ ස්ථාන කියන්නේ දෙවියන් වහන්සේගේ පහන ලෙස මේ ස්ථානයේ සඳහන් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඒ වචනේ දැනගැන්ම මනුෂ්‍යෙක්ට එද්දී මනුෂ්‍යගේ ජීවිතේ නිවැරදි දේ යහපත් දේ ඔවුන් තේරුම් ගන්නට. ඒ වගේම හේබ්‍ර පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයට දේශුද්ධ ලියවිලි සඳහන් කරනවා එසේය. ඒ දවස් වලට පසු මා විසින් ඊශ්‍රායෙල් වංශයේ සමග කරන ගිවිසුම නම් මාගේ විවස්ථාව ඔවුන්ගේ සිහියේ තබන්නෙමි. ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහුද මාගේ සෙනග වන්නෝය. ආමේන්. ස්ථානය තුල කියනවා. ස්ථානය තුල කියනවා මාගේ විවස්ථාව ඔවුන්ගේ සිහියේ තබන්නෙමි. ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. ආමේන්. හාලෙලූයා. ඔබ මහා දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස මේ පොළොව තුල ජීවත් වෙද්දී දෙවියන් වහන්සේගේ වචනයයි ඔබ මාව නිවැරදි කරන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ඉඩ හරින හැම මොහොතකම දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් පෙනී සිටින්න යනවා. අද දවසේ ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස උන්වහන්සේ තෝරලා උන්වහන්සේගේ සියලුම වචනය, උන්වහන්සේගේ සියලුම අනුග්‍රහයන් දෙවියන් වහන්සේ ඔබට මට දීලා හමාරයි. එසේනම් දෙවියන් වහන්සේට ඔබ ඉඩ හරිද්දී ඔබ දෙවියන් වහන්සේත් එක්ක කතා කරද්දී ඒ වචන ඔබ මෙනෙහි කරන විට දෙවියන් වහන්සේ ඔබට උන්වහන්සේගේ සැලැස්ම එළිදරව් කරන්නට යනවා. අදහස බොහෝ වෙලාවට ඔබට තීරණ ගන්න බැරුව ඉන්නවා. මොකක්ද මම ගන්න තීරණේ? මම කල යුත්තේ කුමක්ද? ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ඔබ ඉඩ හරින්න. ඔබ වචනේ කියලා ඔබ අහන්න ස්වාමිනේ මොකක්ද මම නිවැරදිව කල යුත්තේ? ආත්මනනස ඔබට මඟ පෙන්වන්න ගන්නවා. ඒ වචනය ඔබට එළිදරව් කරන්නට යනවා. කල යුතු දේ සහ නොකල යුතු දේ. ඒකයි දෙවියන් වහන්සේ ඔබ මා මැදේ සිටීමෙන් උන්වහන්සේ ඔබගේ මාර්ගයන් වලට පහනක්ව සිටීමෙන් ආලෝකයක්ව සිටීමෙන් ඒ ගමන් කළ යුතු දිශාවල් ගැන මතක් කරන්නේ. පාපයට දෙවියන් වහන්සේගේ වචනේ සමග අවස්ථාවක් නැහැ. වචනේ තුලින් ඔබට මට අඟවනවා පාපේ කුමක්ද කියලා. ඔබ වචනේ ඉගෙනගෙන හැම මොහොතකම ඔබට දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදිව සිටගන්න උන්වහන්සේ අනුග්‍රහය දෙනවා. ආමේන්. හාලෙලූයා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ තෝරලා දවසේ උන්වහන්සේගේ ආත්මය ඔබ තුල තබමින් දෙවියන් ඔබ යම් ගමනක් ගෙන යනවා. ඒ නිසා
මේ උදෑසන ඔබ තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ඔබව තෝරලා. උන්වහන්සේ ඔබගේ ආත්මය තුල සිටමින් ඔබට යා යුතු මාර්ගයන් ගැන උන්වහන්සේ ඔබට එළිදරව් කරනවා. යක්ෂයා ඔබව වටන, ඔබව කලකිරවන, ඔබව නොමග යවන තැන් තුලදී දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් පෙනී සිටමින් ඒ මාර්ගයන් වලින් ඔබ පිටත ගෙනත් ඒ ගමන් කරන ශක්තිය දෙනවා. අද දවසේ මිනිසුන්ගේ මනසයි නිදහස් නැත්තේ. ඔවුන්ගේ සිතයි, ඔවුන්ගේ ආත්මයයි කැළඹිලිව තිබෙන්නේ. නමුත් ඔබ දෙවියන් වහන්සේට ඉඩහරිද, උන්වහන්සේගේ වචනට ඔබ ඉඩහරිද. ඒ කැළඹුණු තැන් වලින් ඔබ එළියට ගෙනෙලා. උන්වහන්සේ ඔබ සමාදානයේ මාර්ගයන් තුල උන්වහන්සේ ගෙනෙනවා. ස්වාමිනේ, මේ උදෑසන අපි ඔබ ඉදිරියේ සිටිනවා. අපගේ සිතවිලි ඔබ වහන්සේ පවිත්‍ර කරන්න. ආත්මනස ඔබගේ වචනය අපේ ආත්මවල තුල ස්වාමිනේ ලියමින්, අපේ සිත්වල ඒක තබමින්, ඒක තුල ජීවත් වෙන ශක්තිය නිදහස් කරන්න කියනවා. නපුර මොන සැලැස්ම ගෙනාවත්, මොන විදියට යෝජනාව ගෙනාවත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ සියලු යෝජන නිෂ්ඵලව අපි දන්න අතර පියාණේ, ඔබ වහන්සේගේ කරුණාව තුළ අපව ගෙන යන්න කියන අතර පියාණේ, අද දවසේ අපි ඔබ වහන්සේට යටත් වෙන අතර ඔබ වහන්සේම අපිව නිවැරදි කරන්න, අපේ දුර්වලකම් වලින් අපිව පිටත ගෙනලා ඔබ වහන්සේ ස්ථිර මාර්ගයන් තුළ අපිව ගෙන යන්න කියලා අපි ඉල්ලනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. තත් දවසත් ඔබ විවිධ දේවල් යන්න සූදානම් නැති රැකියා ව්‍යාපාර කුෂිකර්මාන්තයේ මේ කුමකට දවස ඔබ යන්න සූදානම් නැස. ස්වාමීනි, මේ හැම කෙනෙක්ම මම ඔබගේ පාන් වල තබන අතර ඔබගේ ආශිර්වාදයේ ඒ ජීවිත මතින් දහස් කරන පින ඕන් කරන සියල්ලදී ඔබගේ මඟ පෙනීම තබන්න. ඔබගේ රැකවන ඔබගේ ශක්තිය තබමින් ඔබ ගෙන යන්න කියන අතර පියාණේ. යම් කෙනෙක් යම් අවශ්‍යතාවයක් තුළ දවසේ ගමන් කරනද ඔබගේ සැපයීම, ඔබගේ අනුග්‍රහය ඒ ජීවිත මතියේදී නිදහස් කරන්න කියලා මම ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමේන්. බහමකෙටම ජෙසුපීට